ඒ අතර රටේ විපක්ෂය මොනවද කරන්නේ? ගම්පොල දිට්වා සොලිකුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක්. ගම්පොල නගර සභාවේ බලය සතුව තිබෙන්නේ රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට. නොවැම්බර් 24 රාත්‍රියේ ගම්පොල ජලයෙන් යට වුණා. දින දෙකකින් ජලය බැස ගිය පසු ජනතාව සිය නිවාස, ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කර ගනිමින් වහා සුපුරුදු ජීවිතය ආරම්භ කිරීමට උත්සාහ කළා. දැන් සති දෙකක්. මේ නගරයේ අද තත්ත්වය. ජනතාව නිවාස ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කර ඒවායි තිබූ සුන්බුන් ප්‍රධාන මාර්ග අසල ගොඩගසා තිබුණේ නගර සභාව මැදිහත්ව ඒවා ඉවත් කර දෙනු ඇතැයි අපේක්ෂාවෙන්. නමුත් ගම්පොල නගර සභාවට තවමත් ඒ සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. අවිධිමත් ලෙස සුන්බුන් කිරීමට නගර සභාව උත්සාහ කිරීමෙන් ජනතාව තවත් පීඩාවට පත්ව සිටිනවා. ගාමවතුන් හානි වුණා. ඊට පස්සේ මේ කසලාදීන්ට පිටුක නගරාධිපතිතුමා නොගැලපෙන වාහන ගෙනල්ලා ඒවා පාරවල් කඩලා විනාශ කරලා ගොඩනැගිලි විනාශ කරලා මගේ ගොඩනැගිල්ලටත් හානි සිද්ධ කරා. ඒකල්ලා මෙතන මැසිමක් කඩලා දාලා මෙතන කුණු ගන්ධස්කාරීන්ට බෑ. මම මේ සම්බන්ධව විරත්නට පොලිසිය ගම්පොල පොලිසිය පැමිණිල්ලක් දානවා. මෙතන මැසින් එකක් කැඩලා තියෙන මෙතන අපිට අවහිරයි පාර කරුවක් කරගන්නත් බෑ. මේවා කැඩලා පාරවල් ඔක්කොම කැඩලා ගන්න ඕන විදිහට නෙමෙයි මේ වගේ මැසින් අයින් කරලා තියෙන්නේ. මේක ඇතුළට දාන්නත් බෑ මේ වගේ මැසින්. මෙතන කවදා මේක අයින් කරයිද දන්නේ නැහැ. ඒකෙන් අපිට මේක සුපර්වයිසර් කරගන්නත් බෑ මේක. යනවා. අර පාර ඔක්කොම හාරලා තාරත් එක ගැලවිලා තියෙන්නේ. පාර වලවල් හැදලා තියෙන්නේ මේවා දාලා හාරලා. ඉක්මනටදී හාරලා අයින් කරලා අපේ සල්ලි නෑනේ. මේවා හදනවට වඩා මේකත් විනාශ කරලා තියෙන්නේ පාර. මෙතන වලක් වෙලා තියෙන්නේ. අර ඉස්සරහත් තියෙනවා. අතන ගිහලා බලන්න. මේ තැනට ගැලපෙන මැෂින් එකක් දාලා අයින් කරන්න එපා. දැන් මේ දරා ගන්න බෑනේ මේවා. හරවන්න බෑ, කරන්න බෑ. පාර පොඩි. නගරාධිපතිතුමත් ළඟ හිටියනේ මේ වැඩේ කරනකොට එයා කියනවා දැන් කරනවා වල්ලන්න නල්ලන්න කියලා.